අයිබෝවන් කොහොමද සුබ සන්ධ්‍යාවක්. මම ගිය සතියේ වීඩියෝ එකක් කරා. ඒ වගේම ඒකෙදි පොඩි පොරොන්දුවක් වුණා. අපි අර ට්වින් ෆ්ලේම් සම්බන්ධව සහ මේ සෝල්මේට් සම්බන්ධව කොහොමද අපි හරි කෙනෙක්ව තෝරාගන්නේ, අපි ඒ සඳහා මොකද්ද කරන්න ඕන දේ, ඒ වගේම ඇත්තටම අපිට ට්වින් ෆ්ලේම් වගේ අපි හිතන පුද්ගලයෙක් අපිට අත්‍යවශ්‍යමද? එහෙම නැත්නම් අපිට සෝල්මේට් කෙනෙක් හරි යම් පුද්ගලයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ටිකක් දෙන්න මම එක යම්කිසි සීරීස් එකක් ආරම්භ කරනවා කියලා කිව්වා. ඉතින් කියන්නේ සතුටේ සමහර කට්ටිය හොඳයි කියලා කමෙන්ට් එක කරලා තිබ්බ දෙන්නේ තුනෙක් හිටියා. ඒ වගේම කතා කරපු අයත් හිටියා. එහෙම කරන්න කියලා. ඉතින් මම හිතුවා ඒ සීරීස් එකක් ඒ විදිහට වීඩියෝ කීපයක් ඔයගොල්ලන්ට ගේන්න. අපි ඇත්තටම කොහොමද හොඳ සම්බන්ධතාවයක්, එහෙමත් නැත්නම් රිලේෂන්ෂිප් එකක් ඕනෑම විදිහකින්, විශේෂයෙන්ම ඒක ආධ්‍යාත්මික වේවා ලෞකික වේවා මොනෑම හෝ සම්බන්ධතාවයක් කොහොමද පටන් ගන්නෙ කියලා ඔයගලන්ට පොඩි විස්තරයක් දෙන්න. ඉතින් ඒකට ඉස්සෙල්ලාම අපිට තියෙන්න ඕන දෙයක් තමයි ඇත්තටම ඒ සඳහා යම්කිසි සූදානමක්, යම්කිසි විදිහකින් සිතුවිලි රටාවක්, එහෙම නැත්නම් අපි කියනවා යම්කිසි පුහුණුවක්, මෙහෙයුමක් තියෙන්න අත්‍යවශ්‍යයි. මොකද හුඟක් අය වෙලා තියෙන දෙයක් තමයි එක එක විදිහට, ඒ කියන්නේ ගතානුගතික විදිහට හිතන සහ අර ප්‍රශ්නකාරී විදිහට හිතන කට්ටිය හිතන දෙයක් තමයි අර යම්කිසි විදිහක මොනවා හරි අපි හිතමු සම්බන්ධතාවයක් පටන් ගන්න යන කෙනෙක් හිතන දෙයක් සහ ඔහුගේ හෝ ඇයගේ හිතේ යන දෙයක් තමයි අර මම මේ විදිහට ඉන්න ඕනේ. යම් කිසි දැන් අපි උදාහරණයකට අපි හිතමු ඔබට යම් කිසි කෙනෙක් ගැන ඇල්මක් ආදරයක් හෝ යම් කිසි දෙයක් ඇති වෙනවා කියලා. ඉතින් හුඟක් අයගේ මේක ඇති වෙන්නේ ඇත්තටම ආත්මාර්ථකාමී, එහෙමත් නැත්නම් අපි කියනවා සෙල්ෆිෂ් විදිහට, කියන්නේ තමාගේ සිතන පතන විදිහට වෙන්න ඕනේ. එයා මට මගේ රූපයට, මගේ සිතුවිලි වලට, මගේ හැඟීම් වලට, මගේ පවුලට, මගේ රැකියාවද, මගේ තත්වයද, මේ ආදී ලෙස භෞතික දේවල් රාශියක සම්මිශ්‍රණයක් එකතු වෙන ඒ සියලු දේවල් ගැලපෙන්න ඕනේ කියන මානසිකත්වයක් තමයි ඔවුන් තමන්ගේ ඔළුවේ හදාගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහේ කෙනෙක් තමයි ඔවුන් පිටතින් හොයන්නේ මේ මට ඒ වගේ කෙනෙක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ දේ හොයන්න ගිහිල්ලා තමයි ඇත්තටම තමන් අමාරුවේ වැටෙන්නේ සහ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්වයකටපත් වෙන්නේ. එවැනි කෙනෙක් හම්බුනායින් පස්සේ ඔහු ඇය සමග බැඳිලා යම් කිසි මට්ටමක සම්බන්ධතාවයක් පටන් ගන්න යද්දි තමයි ඔවුන්ට මේ සම්බන්ධතාවය කරගෙන යන්නට ගැටලු මතුවෙන්නේ. ඉතින් මේක වෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ හොඳින් කල්පනා කරලා බැලුවොත් ආත්මාර්ථකාමී, පටු, තමා ගැන පමණක් හිතන, අපි කියනවා ඊගොයිස්ටික්. එහෙමත් නැත්නම් අපි මම පෙර වීඩියෝ වල කර විදිහට තමන්ගේ මමත්වය ඉස්මතු වෙන ආකාරයේ සිතුවිලි ප්‍රවාහයක් තමයි නොදැනීම යාම නිසා ඒ වගේම කෙනෙක් මට අවශ්‍යයි කියලා හිතලා තමා ඔවුන් මෙම ගැටලුවට මුහුණ දෙන්නේ. ඉතින් මම ඔයගලන්ට කිව්වානේ මමත් ආධ්‍යාත්මිකව, ඒ කියන්නේ අපි මම භාවනා කරන්න ගත්තා, සිතුවිලි ගැන බැලුවා, ඒවා ජර්නල් ගත කරා කියලා. ඉතින් මම මගේ ප්‍රැක්ටිස් එකෙන්, මගේ අවබෝධයෙන් දැනගත්ත දෙයින් සිතේ ඇති වන සිතුවිලි රටාවන් හොඳින් අධ්‍යයනය කිරීම තුළින්
තමයි මම තේරුම් ගත්තේ ඇත්තටම සිත තුළ යන්නේ මොන වගේ දෙයක්ද කියන එක. ඉතින් ඒක අවබෝධ කරගන්න හුඟක් අයට තමන්ගේ සමජතා විතරක් නෙමෙයි ඕනෑම කාර්යයකදී සිත හැසිරෙන ආකාරය ගැන හොඳ අධ්‍යයනයක් ඔවුන්ට කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ තුලදී මම ආගේ වසර දෙකක තුනකදී කරන ලද ඒ භාවනාමය පරීක්ෂණය තුලින් මට තේරිච්ච දෙයක් තමයි අපි හුඟක් වෙලාවට අපේ අවධානයට ලක් නොවුණු එහෙමත් නැත්නම් අපේ සිහියට අපේ සවිඥානික සිහියට අවධානයට ලක් වෙච්ච නොවිච්ච දේවල් වලින් තමයි හුඟක් වෙලාවට අපි අපේ සිතුවිලි රටාවන් ජනනය වෙලා ඒ දේවල් ඇත්තයි කියලා හිතලා ඒ දේවල් තුලින් එළියේ අවිඥානිකව අපිට අපේ පාලනයකින් තොරව අපිට සියලු හොඳ හෝ නරක දේවල් ආකර්ෂණය වෙන්නේ. ඉතින් මේක වෙනවා මෙවැනි පසුබිමක් තියෙනවා. අපි ඒක පිළිගැනීම තුළින් අපිට යම්කිසි ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දෙනවා කියන එක මට මෙහිදී හොඳින් තේරුම් ගියා. ඉතින් මේක වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි දන්නවා අපේ සිත ගැන අපේ හරි අවබෝධයක් නැතිකම. ඉතින් ඇත්තටම කෙනෙක් මේ ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරගනිද්දී ඔහුට ඔයට වෙන ප්‍රධාන දෙයක් තමයි මේ අපි ඇත්තටම මේ පටු මම කියන සංකල්පය වෙනුවට පුළුල් පරාසයක Tamanට සැරිසරන්න පුළුවන් Taman පුළුල් ලෝකයකට අවතීර්ණ වෙනවා කියන හැඟීමක් එනවා. ඒ සමගම ඔහුට හොයට විශේෂයෙන්ම සිතුවිල්ලක් එනවා මේ ආදරය කියන එක. දයාව, කරුණාව, මෛත්‍රිය අපි විවිධ නම් වලින් කිව්වත් ඒ ආදරේ විවිධ පරාසයන්, ප්‍රේමය මේක ඕන විදිහකින් දෙන්න පුළුවන්. මේ අපි ඊ타මත්ම ශක්තිය අතින් වැඩිම ඒ වගේම ඊ타මත් මාරුම සිතුවිලි එන රාගයේ පටන් ඊ타මත්ම දයාව, කරුණාව, මෛත්‍රිය වගේ යන සියුම් කාරණා දක්වාම අපිට ආදරය කියන එක විවිධ සංඛ්‍යාත ඔස්සේ පෙළගස්වන්න පුළුවන්. ඉතින් රාගිකව කෙනෙක්ට ආදරයක් ඇති වෙන්නේ සහ ඒ පසුපස යන්නේ ඊ타මත්ම අධික ශක්තියකින් යුතු අධි සංඛ්‍යාතයකින් යුතු ශක්ති විශේෂයන් වලින් සැදුණු යම්කිසි හැඟීම් රටාවක්. ඉතින් ඒක තමයි ඇත්තටම උගක්ම ආත්මාර්ථකාමී පටු සහ මේ Tamanටම අවශ්‍යයි කියලා හිතන විදිහේ සිතුවිලි රටා ඇති කරවන්නේ. ඉතින් ඊට වඩා අපි සිතුවිලි රටා අධ්‍යයනය කරද්දී විවිධ සිතුවිලි පරාසයන් වල තියෙන සංඛ්‍යාත අපි ක්‍රමක්‍රමයෙන් භාවනා යෝගීව කල්පනා කරද්දී අපිට හිතෙන දෙයක් තමයි අපේ ඊටමත් පරාර්ථකාමී සැහැල්ලු ඒ වගේම අපි හැමතිස්සෙම මෛත්‍රිය තුලින් සහ ඒ වගේම සාමය වගේ දේවල් ප්‍රගුණ කරගෙන යද්දී අපේ හිතගත සැහැල්ලු වෙනවා වගේම අපි ඉතා ඉහළ සංඛ්‍යාත පරාසයක සිතුවිලි වලට අපි ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා. එතකොට අපිට දැනෙන දෙයක් තමයි පටු ආදරයක් කරනවා වෙනුවට ඉතා පුළුල් ලෝකයටම දැනෙන්න ආදරයක් ඇති කරන එක තමයි මුලින්ම කළ යුත්තේ කියලා. ඒතර මේක පරාර්ථකාමී selfless කියන ඊගෝ තත්වයෙන් මමත්වයේ මිදලා තමයි පරාර්ථකාමී චින්තනයකින් යුතුව ආදරය කිරීමේ හැකියාව ඔහුන්ට ලැබෙනවා. ඉතින් ඒක තමයි මේක ඔබලට මේ තත්වයෙන් මිදෙන්න තියෙන ප්‍රධානම අඩිතාලම දාන්න තියෙන එක. ඉස්සෙල්ලාම තමන් හිතන්න ඕනේ කෙනෙක්ට
පුද්ගලයෙක්ට කරනවා වෙනුවට තමා හිත තුලින් සියලු සත්වයන් සියලු දේ කෙරෙහි කරුණාව මෛත්‍රිය දක්වන්න. ඒ කියන්නේ තමන්ගේ ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ මේ ඔබ යම්කිසි ඕනෑම පුද්ගලයෙක්ට මේ දැක්වීමේ හැකියාව ඇති කරගන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි ওই මෛත්‍රිය වගේ භාවනා වලින් සහ බුදුන් වහන්සේ සජේසුස් වහන්සේ කියලා දෙන තමන්ගේ අසල්වැසියටත් ප්‍රේම කරන්න, සතුරාටත් ප්‍රේම කරන්න, තමන්ගේ මේ එක කම්බුලකට හෝ තනික් කම්බුලක් තරවන්න වගේ. ඉතින් ශාස්ත්‍රූන් වහන්සේලා විවිධ දේවල් ආදරය සහ කරුණාව මේ කොහොමද පතුරවන්නේ කියන එක ගැන කියලා දෙනවා. ඉතින් මේක මෙතනින් තමයි මේ කතාවට ප්‍රස්තුත වෙන දේ ආරම්භය වෙන තැන පටන් ගන්න. ඉතින් මේක හරහා තමයි ඉදිරියට අපි සාකච්ඡා වෙන දේවල්. මේක කොහොමද අපි මේ අඩිතාල මොස්සේ ගිහිල්ලා අපිට ජීවිතේ යම්කිසි සහකාරුවෙක් හෝ සහකාරියක් හොයාගන්නව නම් ඒ සඳහා අඩිතාලම දාගන්න තමන්ගේ මානසිකත්වය හදාගන්නේ කොහොමද කියන තැන පටන් ගන්න මෙන්න මෙතනින්. ඉතින් මම ඔයගොල්ලන්ට අද මේ ගෙනල්ලා මම කියලා දුන්නේ පොඩ්ඩක් හිතලා බලන්න මේ තත්වෙන් මිදිලා මෙන්න මේ කියන මේ ඊගොයිස්ටික් මේ ආදරය එහෙම නැත්නම් ආත්මාර්ථකාමී පටු චින්තනයෙන් මිදිලා පරාර්ථකාමී පුළුල් කියන ඊගෝලෙස් boundless love එකකට effortless එහෙමත් නැත්නම් limitless love එකකට කොහොමද අපි පරිවර්තනය වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා ඉතාමත් සුදුසු දෙයක් තමයි අපි මේ එක්තරා දැනකට කොටු වෙච්ච අපේ හිත විසින් නිර්මාණය කරන යම්කිසි ෆැන්ටසියක්, කතාවක්, කීනයක්, ගොතලුවකට නතු නොවිච්ච අපි කවුද කියන එක හොඳින් ඉස්මතු කර ගැනීම සහ හිතේ යන කතාවක් මුල් කරගෙන ඒ තුලින් එවැනි ආදරයක් තමාට ලැබෙන්න ඕනේ කියලා දෙහිතනට වඩා තමා තුලින් ආදරයක් කෙනෙකුට යම් වස්තුවකට සතෙකුට මොනෑම් දෙයකට දෙන්නේ කොහොමද කියන එක ඔබ තමාත් ගැන හිතන එක හා එක සෙමින් අඩු කරලා ඔබ කොහොමද තවත් කෙනෙකුට ඔබ ආදරේ දක්වන්නේ කියන එක මත මේක තීරණය වෙනවා. ඉතින් ඒක පටන් ගන්න හොඳම පියවරක් තමයි භාවනාව සහ අභ්‍යාසවලින්. ඊට පස්සේ ඔබ යම්කිසි ගෙදර සිටින අසල් පුද්ගලයන්ට හෝ ඥාතීන්ට, අසල්වාසීන්ට, සතුන්ට, සිව්පාවන්ට, තමන්ගේ දරුවෝ ඉන්නවනම් දරුවන්ට, එහෙම නැත්නම් මේ තමන්ගේ වැඩිහිටියම ආච්චිලා සීයලා වගේ කට්ටියට එවැනි කෙනෙකුගේ සිට තමන්ගේ සතුරුකම් කරන කෙනෙක් දක්වා ක්‍රමක්‍රමයෙන් ආදරය කිරීම ඔවුන්ගේ ඔබ පටන් ගන්න අත්‍තරම අවශ්‍ය වෙන්නේ මම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? උදාහරණයක් ඔබට ළඟම පුද්ගලයා ඔබගේ මව හෝ පියාණන් මම ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔවුන් ආදරයක් කියලා මම ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මම ඔවුන්ට ආදරයක් කැටියට ඔවුන්ට දීලා තියෙන්නේ මොනවද? මම මේ දීලා තියෙන දේවල් වලින් මම තව දෙයක් බලාපොරොත්තු වෙලා තියෙනවද? මේ දේවල් ඔබට ජර්නල් කරන ලිවීම තුලින් ඔබට සමහර මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් තමයි ඔබට වෙති වී තිබෙන ප්‍රශ්නය බොහෝ විට කාර්මික ප්‍රශ්නයක් කරහා ආපු දෙයක් නම් ඒ निराකරණය කර ගැනීම සඳහා ඔබ විසින් සිදු කළ යුතු ඒ නිෂේධනය කිරීමට සිදු කළ යුතු දෙය. ඉතින් මේ හරහා ක්‍රමයෙන් ඔබ සිතන විට ඔබට එකින් එක සිතුවිලි තුලින් ඔබට අවශ්‍ය උත්තරය ඔබගේ සිත විසින්ම ඔබගේ විඥානය විසින්ම ඔබට එකින් එක ලබා දෙනවා. ඉතින් ඒ හරහා තමයි ඔබට යම්කිසි විදිහක අපිට පුද්ගල වද්ද යම් සම්බන්ධතාවයකට යනවා නම් යන්න පුළුවන් විදිය.
ඉතින් මට අද ඔයගලන්ට මේ කෙටි වීඩියෝ එකකින් කියන්න අවශ්‍ය වුණේ කොහොමද අපි ආත්මාර්ථකාමී චර්යාව ඉඳලා පරාර්ථ වෙත හැරෙන මානසිකත්වයක් හදාගන්න සහ හදා ගැනීමේ තියෙන වැදගත්කම. මොකද මෙතරම් කාලයක් ඔබට ට්වින් ෆ්ලේම් හෝ යම්කිසි එක පුද්ගලයෙක් අවශ්‍ය වුණේ තමන් ගැන කේන්ද්‍රීයව හිතලා හිතාගත්ත මනසේ ගිය වැඩපිළිවෙලක් නිසා එවැනි පුද්ගලයෙක් මවා ගැනීම නිසා තමන්ට එවැනි පුද්ගලයෙක් ආකර්ෂණය වෙනුවට ඔව්වෝ ඔබව හැර ගිහිල්ලා ඔබට වුණු ප්‍රශ්න හරහා නෙමේ මේ දැන් කෙනෙක් නැතුව පශ්චාත්තාවයක් වෙනවා නම් වෙන්නේ. ඉතින් ඒකෙන් ඔබ හැර යන්න නම් ඒ தත්වෙම අගාරින්න නම් ඔබ පළමුව කළ යුත්තේ පරාර්ථය, ආදරය, කරුණාව, දයාව කියන එක පුළුල් විශේෂක පැතිරී තියෙන ආකාරයේ තේරුම් අරගෙන තමා ඒ සඳහා දක්වන්න පුළුවන් ඉතාමත් කෙටිම සහ හොඳම දේ මුලින්ම සිදු කිරීම තුළින් ක්‍රමක්‍රමයෙන් වැඩි වර්ධනය කරමින් ඒ සියලු දෙනා කෙරෙහි පැතිරවීම. ඉතින් මම හිතනවා ආදරය දෙන්න පටන් ගත්තයින් පස්සේ ඔබට තේරෙයි ඔබට මොන වගේ විදිහටද කෙනෙක්ගෙන් ආදරය ලැබෙන්න සුදුසු සහ ලැබෙන්නේත් කොහොමද කියන එක. ඉතින් අපි ඉදිරියේදී ආයි බලමු කොහොමද අපි විවිධ සංඛ්‍යාතවල ආදරය හැසිරෙන්නේ සහ අපි හිතන කෙනාව මැනිෆෙස්ට් කරන්න සහ අපි හිතන කෙනෙක් අපිට ලබා ගන්න නම් අපේ සිත සහ අපේ විශේෂයෙන් අපිට අවිඥානිකව මනසේ ඇති වෙන රටාවන් කොහොමද අපි අඳුනගන්නේ සහ හොඳ කියන පුද්ගලයෙක්, ඒ කියන්නේ අවශ්‍යතාවයේ දැඩි ආත්මාර්ථකාමී අවශ්‍යතාවයකට නෙවෙයි කොහොමද අපි කෙනෙක් සමග සහයෝගයෙන් සම්බන්ධතාවය ගොඩනගා ගන්න වගේ කරුණු රාශියක් ඉදිරියට අපි කතා කරමු. අපි මේ විදිහට තව වීඩියෝස් එකින් එක මගේ සීරීස් එකක් තියෙනවා. දැන් මම හිතාගෙන යනවා ඒක කොහොමද දැන් මේ ආරම්භයේ අද මම මේ පොඩි සටහනක් තිබුවේ. මේ වගේ තව දැන් එකින් එක ක්‍රමක්‍රමයෙන් මේක තමයි දැන් මේ පටන් ගන්නෙ. ඉතින් මම ඔබට පියවෙනෙන් පියවර කියලා දෙන්න. කොහොමද මේ දේවල් අපි ඉදිරියේදී මේ සම්බන්ධතාවයක් ඔබ හොයා ගන්නවා නම් ඒ සම්බන්ධතාවය තෝරා ගැනීම සහ ඒ වර්ධනය කරගන්නේ කොහොමද කියලා. ඉතින් බොහොමත් ස්තුතියි අද මේකට සම්බන්ධ වුණාට. එහෙනම් හැමෝටම ආයුබෝවන්, සුබ දවසක්.